සුබ උදෑසනක් කියලා මොටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක අතිස්සෙන්ම කරන්නේ බාරෙන් වල වෙච්ච සිදුවීමක්. ඉතින් මේ බාරෙන් වල ඉන්න මිනිස්සු දන්නවා ඇති ජිදාෆ්ස් කියලා නගරයක් ගැන. ඉතින් මේ ජිදාෆ්ස් වල ගොඩාක් ලස්සන නම් මේ ප්‍රදේශයක්. ඉතින් මේ ජිදාෆ්ස් වල ඉන්දියානු කාන්තාවක් ඉන්දියානු කාන්තාවක් නැනි ජොබ් එකක් කරලා තියෙනවා. කියන්නේ ලෙඩෙක් බලා ගන්න ජොබ් එකක් කරලා තියෙනවා. ඒ ජොබ් එක කරන අතරතුර ඇයට පැවරලා තියෙන රාජකාරිය තමයි වයසක 100 කෙනෙක් බලාගෙන ඒ 100ට සාතු සප්පායම් කරන කලේ 100ව ස්නානය කරන. ඒ කියන්නේ නාවල කරලා ඒ 100ට සාතු සප්පායම් කරන එක තමයි ඒ ඉන්දියානු ගෘහ සේවිකාවට පැවරලා තිබ්බ රාජකාරිය. ඉතින් මේ කාර්ය කරනකොට කියන්නේ ඇයගේ රාජකාරිය කරන අතරතුර මේ බාරෙන් ජාතික 100 ඉතින් ඇයව ස්පර්ශ කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඔම අවස්ථා කීපයකදීම ඇයව ස්පර්ශ කරනකොට ඇය බැරිම තැන මොනවද කරලා තියෙන්නේ පීයකින් ඒ 100ගේ රාස් ප්‍රදේශ කියන්නේ බාරෙන් ජාතික 100ගේ මේ රාස් අවයව කපලා තියෙනවා. ඊට පස්සේ ඒ 100 කෑ ගාලා තියෙන ඒ හැයිච්ච සද්දෙට ඒ ගෙදර හිටපු ඒ 100ගේ පුතා එතකොට මිනිපිරි ඇතුළු කණ්ඩායම ඇවිල්ලා ඒ ඉන්දියානු ගෘහ සේවිකාවට පහර දීලා තිබුණා. මේක දැන් මේනකොට ලැබුගින්නක් විදියට පැතිරලා යනවා. ඉතින් මේ කතාව මම අන්තර්ජාලයෙන් උපුටාගත්ත කතාවක්. මේ බාරෙන් පෝස්ට් කියලා ඉංග්‍රීසි පුවත්පතක් තියෙන ඉංග්‍රීසියෙන් සඳහන් වෙච්ච පොත අනුව තමයි මම ඒක පරිවර්තනය කරලා තමයි ඔයගලන්ට මේ පොත ගේන්නේ. මේක මගේ ඉතුරුව මත නිර්මාණය කරන ලද්දක් නෙමෙයි. මේක මනන් කල්පිත කතාවක් නෙමෙයි. ඉතින් කියන්න ඕනේ දැන් මේනකොට ඒ ගෘහ සේවිකාව අත්අඩංගුවට අරගෙන ඇයට නීති අනුකූල පියවර ගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත යොමු කරලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් කියන්න ඕනේ Tamanට එවැනි ඔබ ගෘහ සේවිකාවක් විදියට ගෘහ සේවකෙක් විදියට මොනවා රැකියාවක නිරත වෙනවා ඔබට යම්කිසි ලිංගික කඩත්තෙට්ටම් ලිංගික හේනක් සිදු වෙනවා නම් ඔබ කල යුත්තේ මුලින්ම ඔබට යම්කිසි ආකාරයක ඔබේ ශරීරයට තට්ටුවක් කරලා ස්පර්ශ කරනවා නම් එම අවස්ථාවේම කම්ප්ලේන් කරලා එවැනි ලිංගික හිරිහැර ඔබට වෙන එක නවත්ත ගන්න එක තමයි මූලික වශයෙන් ඔබ කල යුතු විදියට. ඒ කියන්නේ ගෘහ සේවිකාවක් විදියට නෑ මේ ළමයි බලා ගන්න විදියට එතකොට මේ ලෙඩ බලා ගන්න සාත්තුවරයක් විදියට ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය එකයි. ඔබ එම අවස්ථාවේ පැමිණිලි කරලා යදාළ පුද්ගලයාට නීතිමය පියවර ගන්න පුළුවන්. එවෙන නොකර කවුදවත් ඒ පුද්ගලයාගේ ජීවිතයට අනුතරක් ගන්න එපා. මොකද මේ මැද පෙරදිග රටවල් වල නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්නේ මේ විදේශගත කෙන අජිරබි අපිට. ඒ නිසා බොහොම පරිස්සමෙන් එහෙනම් තවත් වීඩියෝ එකේ තවත් දවසක හම්බෙමු. ජය